බෙන්තර හන්දිය හොල්ලන කොත්තු කඩේ අයිතිකාරයා ප්‍රියා ග්‍රෑන්ඩ් අධිපතිතුමා ප්‍රියා මහේෂිත් ප්‍රියමන්ත ආයිබෝවන් කොහොම ජීවිතේ හොඳයි එවිලියන දැන් හොඳ වැඩක් කරලා තිබ්බා ඔයාට මම අවධානය දෙන්න ඕනේ කියලා හිතුවා ඔයාට අවධානය දුන්නේ නැත්නම් මම ඔයාට කරන ලොකු අසාධාරණයක් කියලා හිතුවා දැන් ඔයා තා කහානියක් යනවා ඔයාගේ පාරේ යන තවත් තරුණෙක්ව ගොඩ දාන්න ඔයාගේ අඩිපාරේ යනවා කියලා එයා මට කියන්නේ තරු කොත්තු ග්‍රෑන්ඩ් තරු මට කියනවා ප්‍රියා අයියාගේ අඩිපාරේ මම යන්නේ කියලා. ඔයා වගේ වෙන්න තමයි ප්ලෑන් එක කියලා. එයාගේ වීඩියෝස් බලනවා කියලා. එතකොට මම හිතුවා දැන් තරු අපි ගොඩ දැම්මා. ඔයාත් ගිහලා ගොඩ දැම්මා. ඇයි මං ඔයාව පෙන්නන්නේ නැත්තේ ලෝකෙට? දවසට කොත්තු රයිස් කීයක් ගහනවද? 300ක් 400ක් වගේ. ඔයාත් දෙකේ? ඔව්. වයස? 29යි. අම්මත් සපෝට් එක දෙනවා. තාත්තත් ඒ වගේමයි. පවුලේ කවුද? නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි වයිෆුයි. දෙන්තරට විතරක් නෙමෙයි මුළු ලංකාවටම ලොකු මොටිවේෂන් එකක්. මේ වගේ වෙන්න පුළුවන්. එක රැයකින් පුළුවන්. ඔයා පෙන්නනවා මේ රයිස් එක ගහන විදිය ඔයා කියනවා පොඩ්ඩක් මෙහෙන් තල්ලුවක් දාලා මේක උඩින් මෙහෙම කරන්න විතරයි තියෙන්නේ කියලා කියනවනේ. ඒ සියුම් දේවල් පවා ඔයා කියලා දෙනවා. වීඩියෝ වලින් Facebook එකේ අපි දකිනවා. කඩේට වැඩට ආපු කෙනෙක්ගෙන් තමයි එකක් බලලා ඉගෙන ගත්තේ. ඔයාත්? ඔව්. තාත්තා අවුරුදු කීයක් මේ ශේෂ්ත්‍රේ ඉන්නවද? මේ ශේෂ්ත්‍රේ 14ක් වගේ මේ කාලෙත් එක්කම තාත්තා ලොකු කාර්යයක් කරලා පුතාට දෙනවා. පුතා බාර ගන්නවා කිසිම ලැජ්ජාවක් නැහැ. මේ ලැජ්ජ වෙන්න ඕනද කොත්තු ගහන්න? රයිස් ගහන්න. මේ තරම් තියනවද ගටක් නේ? තමන්ගේ කඩේ ඉස්සරහා ඉඳන් රයිස් එකක් ගහන එක තරම් කොත්තුවක් ගහන එක තරම් ගැම්මක් තවත් තියනවද නැහැ නේ තමන්ගේම කඩේකනේ උදේට යනවා මාකට් එකට ඉස්සෝ ගන්න ඉස්සෝ මාළු ඒ දේවල් අරන් යන උදේ 6ට විතර යන්න ඕනේ නැත්තම් 8ට විතර ගියාම බඩු ඉවරයි මොකක්ද ඩේ ප්ලෑන් එක වෙන විදිහ ඔයාගේ වෙන විදිහ කියන්නේ දවසට ඉස්සෝ කිලෝ 30ක් විතර ඕනේ මං දවස් 3කට විතර තමයි ගේන්නේ ඉස්සෝ ගෙනෙද්දි ඒ වගේම මාළු දවසට 50ක් ඕනේ දවස් 2කට සෙට් වෙන 100ක් ගේනවා දර එහෙම බැලන්ස් කරගෙන යන්නේ. අද මදි වෙන්න පුළුවන්. එක දවසින් ඔය ඔක්කොම ඉවර වෙන්න පුළුවන්. දැන් යනවා. දැන් දවසට 100 ගැහුවත් යනවා. ඒ තරම් සේල් එකක් එනවා. දී ගන්න අමාරුයි. දැන් මං ටිකක් වැඩේ ටිකක් ලොකුවට කරන්න හදන්නේ කට්ටිය දාලා ගොඩක්. යවන්නත් දුකයි කට්ටිය. පොලිමේ තියන්නත් දුකයි. පොලිමේ ඉන්නවනේ. ඔව්. ගොඩක් කට්ටිය පොලිමේ ඉන්නවා. බලහගෙන ඉන්නවා මේ තමන්ගේ වාරේ. මට ඒක අවුල් ඉතින්. සල්ලි දෙන්න ඕනේ නැහැ. එලිම කෑම එක දෙන්නේ. ඊට පස්සේ තමයි සල්ලි දීලා පැය ගණක් බලන් ඉන්නේ එහෙම එකක් නැහැ. ඒක නයිස් කන්සෙප්ට්. වෙනස් කරනවා. සාම්ප්‍රදායික ක්‍රම ඔක්කොම වෙනස් කරනවා. හැමෝම කරන දෙයට එහා ගිහිල්ලා වෙනස් දෙයක් කරනවා. බෙන්තර හන්දියම හොල්ලනවා කියලා කිව්වේ සිරටම තදබදයක් තියෙනවා මේ කෑම කන්න කෑම වල රහ බලන්න. ඒතර මේ වගේ ව්‍යවසායිකයෝ මුළු ලංකාව වටේම හිටියනම් අපේ රට තව කොච්චර ලස්සන වෙයිද නේ? ලස්සන ගොඩක්. ඔයා ගිහිනේ මොකද්ද? ගිහිනේ කියන්නේ මම යන පාරේ මම බින්දුවෙන් නැගිට්ටේ වැටිලා තියෙනවා නැකිලා තියෙනවා. ඒ කියන්නේ වැටුණත් මම දන්නවා ඒ අවස්ථාවවලදී නැගිටපු විදිය. ඒ නිසා මම කැමති මං යන ගමනට බින්දුවෙන් කොල්ලෙක් පටන් ගන්නවා නම්. ඒකයි මං අර දන්න දේවල් කෙනෙක්ට කියලා දීලා සල්ලි තිබ්බ හින්දා සල්ලි වලින් වැඩගත්ත එකක් එහෙම එකක් නෙමෙයි නැත්තම් ඉතින් වැල්ඩින් කරලා ගිහිල්ලා තරුට දෙන්න ඕනේ. ඔව් එහෙනම් කෙනෙක්ට කියලා හදා ගන්නවනේ. අර ඒ දුක දන්නවනේ. ඒ කියන්නේ බින්දුවේ ඉඳලා හෙට උනත් අඩේ 0 ඉඳන් හෙට පටන් ගන්න පුළුවන් 0 ඉඳන් හීරෝ කරන්නනේ. වැටලා තියෙනවා අනන්ත වැටලා තියෙනවා. ආයෙත් පව් දාට වැඩ කරොත් දවස් ගාණක් එක දිගට හරි විදියට වැඩ කරොත් ප්‍රතිඵල දිනා ගන්න පුළුවන්. ඕනම කෙනෙක්ට පුළුවන්. ඇයි මේ ප්‍රියා කොත්තු ග්‍රෑන්ඩ් කියලා දැම්මේ? ප්‍රියා කොත්තු ග්‍රෑන්ඩ් කියලා දැම්මේ අපේ කඩේට කෝක් දාන්න කෙනෙක් ආවා. යා කිව්වා මේ පිටනම් දාන්න එපා තමන්ගේ නමින්ම බ්‍රෑන්ඩ් එකක් හදන්නේ කිව්වා. තමන්ගේ නම දාලා. දැන් මගේ නම ප්‍රියමන්ත. ප්‍රියා කියලා හරි ප්‍රියමන්ත කියලා හරි දාන්න කිව්වා. මං හිතුවා ඉතින් අර කට් එකට වගේ ප්‍රියා කොත්තු ග්‍රෑන්ඩ් කියලා දාන්න. ඒක හරි යුනික් නමක්. ඒක මතකයේ රැඳෙන නමක්. ඒක හරි ආදරණීය නමක්. කාගේවත් කොපියක් නෙමෙයි. ඒක ඔයාගේම වර්ෂන් එකක්. ඔයාගේම විදියක්. ඒ නමට ගැලපෙනවා පෙනුම. TikTok එකේ වීඩියෝස් ගොඩක් දාගෙන ටක ටක ටට අන්න සද්දෙට දාන්නේ. අර රයිස් එක ගන්න. ඒක ට්‍රෙන්ඩ් එකක් කරා ඔයා. ඒ කියන්නේ කොත්තු සෝෂල් මීඩියා වල බ්‍රෑන්ඩ් එකක් කරන්න කොත්තු වලින් එහාට ගිහලා රයිස් සෝෂල් මීඩියා වල බ්‍රෑන්ඩ් එකක් රයිස් ගහන එක විශේෂයෙන්ම මේ රයිස් ගහන එක අපේ ලංකාවේ රයිස් ගහන කොල්ලෝ ඉන්නව අනන්ත අප්‍රමාණ දවස් පඩි 1500 2500 3000 3500 පඩි වල. ඒතර ඒ හැම කොල්ලෙට්ටම අභිමානයක් දෙනවා මේ කඩේ අයිතිකාරයා. මං හරිද? හරි. ඒතර ඒක එසේ මෙසේ කාර්යයක් නෙමෙයි. ඒක ආගේ යන්නම ඕනේ කාර්යයක්. මේ වීඩියෝ එක හැකියතාක් ෂෙයා කරන්න අපේ කොල්ලොන්ව දිරි ගන්නන්න ඕනේ. මම අපේ කොල්ලොන්ට අපි නැතුව වෙන කවුදනේ? ඔයා දුක දන්නේ ඉඳ ඔයා තරුව වෙනුවෙන් පෙනී හිටියා. අනිත් කට්ටියනොත් තනින් ඉන්නවා. මගෙන් දෙයක් ඇහුවොත් මං ගිහිල්ලා හරි උදව් කරනවා මට පුළුවන්කමක් තියෙනවා නම් නිමාඩුවක් තියෙනවා නම් අපි හෙට අනිද්දා තරුවට තව ලස්සන දේවල් ටිකක් කරලා දෙමු. ඔව් යන්න. බලාගමු. ඔයාව බලාගෙන හැදෙන තව කට්ටිය ඉන්නෝනේ මේ ලංකාව වටේම. එයාලා ඔයාගෙන් ලබා ගන්න එකම දේ ඔයාගේ පිළිවෙල. මං හරිද? හරි. පිළිවෙල නෑ ඔයා. හරි පිළිවෙලයි. ඔයා වැඩි ඉවර වෙලා හොදන එකේ ඉඳන් වීඩියෝ දානවනේ. ඔව්. ඒ ක්ලීන් කරන එකේ ඉඳන් වීඩියෝ දානවා. කොහෙන්ද මේ මොටිවේෂන් එක වාට ආවේ? මට ඉතින් ඒවත් පෙන්වන්න හිතුණා. සමාජයේ මං දන්න දේ හරි මං කරන දේ ඇත්තෙන්ම කියනවා. ඒ වෙන විදිය කියනවා. දැන් අපේ රෙස්ටොරන්ට් එකේ වුණත් ඕන තැනක වෙන්නේ සාමාන්‍ය කෑම කඩවල වෙන විදිය. ඒක මං මගේ වෙනවා නම් ඒ දේ මං එළියට දෙනවා. රෙස්ටොරන්ට් එකක් කරනවා කියන්නේ මාකටිංම විතරක් නෙමෙයි. TikTok එකේ ෆලෝවර්ස්ලා කීයද? TikTok එකේ 59000යි.
Facebook එකේ 2,70,000ක් ඉන්නවා එකක. සාමාන්‍ය වීඩියෝවක් දැම්මම ඇවරේජ් වීඩියෝ එක views කීයක් යනවද? 500k 200k. ලක්ෂ 5ක් 6ක් බලනවා ඇවරේජ්. ඔව්. ඇවරේජ් එකක් විතර ගත්තාම. දෙන්තර හන්දි විතරක් නෙමෙයි මුළු ලංකාවම ඒ කියන්නේ හොල්ල ඉන්න දැන් මේ වෙලාවේ. ඒ කියන්නේ ඔයා සෝෂල් මීඩියා වල යම් කිසි තැනකට එන හෙට අනිද්දර ඕක මිලියන ගණන් යනවා. ඔය යන ගමන දිගටම ගියොත්. ඔව්. එතකොට ඔයා ඔය කරන කාර්ය කාරුවරි ඇත්තටම කඩේට ආවහම දැකලා එයාලට පේන්නේ මේ රියල් ෆ්‍රෙෂ් ලුක් එක එතන බොරුවක් නැහැ. ඒක තමයි වැඩේ. හැමෝටම කරන්න බැරි ඒකයි. මම මික්ස් රයිස් එක උනත් 18 දෙන්නේ. මම සංසන්දනය කරලා බලද්දි මට චිකන් එකේ ගානට මික්ස් එකක් දෙන්න පුළුවන්. ඉතින් මම සමාජගත කරා මික්ස් එක 18 දෙන්න. ඒ කියන්නේ මිනිස්සෙක් කන චිකන් එකනේ. චිකන් එක අපි යාට මික්ස් එකක් යවුවොත් ඉතින් ඒ ප්‍රයිස් එකට ඒ මිනිස්සයා අනිවාර්යෙන් අපේ වටේ රැඳෙනවා. අපේ බිස්නස් එක හැටියට අපි ඒක 18 දීලා දෙන එක මික්ස් රයිස් එක 18 දෙනවා කියලා අඩුවට දීලා වැඩක් නැහැ. අපි ඒකට දාන පෝෂන් එක ඉස්සුවානම් මනම් දාද්දි ඒක තියෙන්න ඕනේ 1500 දෙනාටත් වඩා වැඩියෙන්. අපිට දෙත හැකි. ගොඩක් කට්ටියක පුරුදු වෙලා තියෙනවා. ඉතින් මට සතුටුයි. ගොඩක් රයිස් ගත්තට පස්සේ කන්න බෑ. බත් විතරයි. මස් නෑ, මාළු නෑ. සමහරවල් කැරට් නෑ, ලීස් නෑ. කැරට් නෑ, ලීස් නෑ. චුට්ටක් තියෙන්නේ. එතකොට එතනින් එහාට කියලා සමහරක් බත් තෙල් පිරීලා. ඔයාගේ කෑම මං කාලා බැලුවා. ඔයාගේ කෑම එහෙම කන්න බැරි කමක් නෑ. රසකාර ගඩන් උනේ නෑනේ. ඔතෙන්ටික්. ඔව්. ඔයා කියනවා රයිස් එක ගහද්දි ස්ටොක් පවුඩර් දානවා කියලා. ඔයාගේ කටින්ම ඔයා ඒක කියනවා. මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම හැම රයිස් කඩේකම ස්ටොක් පවුඩර් දානවා. ඔව්. ඒක සම්මත ක්‍රමයක්. ඒක ලොන්ග් ටර්ම් ගද්දී ශරීරයට යම් කිසි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මේ රෙසිපි වල අනිවාර්යයෙන්ම තියෙන එකක් තමයි ලොකු හෝටල් වල පවා ලංකාව විතර නෙමෙයි ලෝකෙම ස්ටොක් පවුඩර් පාවිච්චි කරනවා. එතකොට ඒකට නිර්භීතකමක් තියෙන්න ඕනේ, ගටක් තියෙන්න ඕනේ. මෙහෙම කන්ටෙන්ට් එකක් හදන්න කවුරුත් ඔහොම කන්ටෙන්ට් හැදුවේ නෑ මෙච්චර කාලෙක. අර මම අප්පුඩියක් ගහනවා. ඒක අද එහෙම ඔයා දෙන්නේ ආදර්ශයක්. ඔයා හැමෝටම දෙන්නේ ආදර්ශයක්. එතකොට ඔයා බලාගෙන හැදෙනවා නම් අර වීඩියෝ වල පෙන්නන දේ විතරක් ගන්න එපා. අර සද්දෙට දාන ඒ සද්දේ විතරක් ඔලුවට ගන්න එපා. ඒ ආර්ට් එක විතරක් ඔලුවට ගන්න එපා. ඒ ආර්ට් එක පිටිපස්සේ හැංගවිච්ච මොකද්ද ගන්න ඕනේ? ඩිසිප්ලින් එක. මේ ප්‍රියාට තියෙන ඩිසිප්ලින් එක ඔයා ඉගෙන ගන්න ඕනේ. එතකොට ප්‍රියා වගේ වෙන්න පුළුවන් නේ. පුළුවන්. එතකොට ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. පවුලෙන් හම්බෙන සපෝට් එකත් එක්ක ටැලන්ට් එක මික්ස් වුණා. දැන් හැමෝම ඔයාව හොයාගෙන එනවා. කාරු හරි කියනවා නම් අපිට මෙහිම සපෝට් එකක් දෙන්න කවුරුත් නැහැ කියලා. කොහොමද බින්දුවේ ඉඳලා පටන් ගන්න? වාටිත්. ඒ කියන්නේ Tamanට ගෙදර ෆැමිලි එකේ දෙන්න රයිස් කඩයක් ගහන්න ආසයි. රයිස් කඩයක් දාන්න ආසයි. කොහොමද පටන් ගන්න? මං කියන්නේ රයිස් ලිපයි කොත්තු තැටියයි රයිස් තාච්චියයි තිබුණා නම් හරි පිටිපස්සේ වැඩ කරන්න හොදිය හදන්න අර මේ තියාගෙන අනිත් දැනුම මම වැඩසටහන් කරන්න හිතන් ඉන්නවා මාසෙන් මාසෙට වගේ රොටි ගහන විදිහේ දේ කියලා දෙන්න පුළුවන්. මම මේ මාසේ අන්තිම වගේ වැඩසටහන කරනවා හැම මාසෙකටම එක දවසක් වගේ. ගොඩක් කට්ටිය එන්න බලන් ඉන්නවා. මට පොඩ්ඩක් පහ වුණා දැන් වැඩත් එක්ක හිර වෙලා තියෙන්නේ රෙස්ටුරන්ට් එකකට. හැම කඩයක්ම යුනික් වෙන්න ඕනේ නේ. නැත්තම් හැම කඩයක්ම එකම වගේ වෙන්න ගියොත් ලොකු අමාරුවක් වැටෙන්න වෙනවා. හැමෝම අනුතරේනේ. අපේ ලංකාවටත් වෙලා තියෙන්නේ ඒක. කොත්තු කඩයක් දැම්මොත් හැමෝම කොත්තු කඩ දානවා. බුරියානි කඩයක් දැම්මොත් හැමෝම බුරියානි කඩ දානවා. එතනින් එහාට ගිහිල්ලා ඔය හැම එකක්ම රැල්ලට කරන්න යනවා. හැබැයි පිළිවෙලක් මේන්ටේන් කරන්නේ නැහැ. අවසානයේ ලොකු අගාධයක වැටෙනවා. හැබැයි ඔයා රැල්ලට ගිය කෙනෙක් නෙමෙයි. ඔයාගේම ඕන් බ්‍රෑන්ඩ් එකක් හදලා ඔයාගේම පිරිසක් නේ දැන් හදලා තියෙන තරුණලා වගේ කොල්ල බිහි වෙලා තියෙන්නේ. විතරට ජයග්‍රහණයක් තියෙනවද? ඔව් දවස් දෙන්න තුන් දිනෙම මට මැසේජ් දාලා තියෙනවා එලෝ රොටි හදලා වීඩියෝ දාලා තියෙනවා ඔයාගෙන් ඉගෙන ගත්ත නිසා මම මේ ඕඩර් දෙනවා කියලා. ගොඩක් කට්ටිය එහෙම කරලා තියෙනවා. මේ මගේ පොඩ්කාස්ට් කියන්නේ සාකච්ඡා නෙමෙයි. කවුරු හරි කියනවා නම් ඉන්ටර්විව් කරනවා කියලා ආශයෙන් නැහැ. මේවා ඉන්ටර්විව් නෙමෙයි. මේවා ඇවිල්ලා මොටිවේෂන්. ඒ දෙක පටලවා ගන්න එපා. මම හැමදාම කරේ මොටිවේෂන් එකක් දෙන එක. මගින් ලෝකෙට දෙයක් වෙන්න ඕනි කියන තැන ඉන්න. ඔයත් ඒක නේද හිතන්නේ? ඔව්. නේ? කෙනෙක් නැගිටිනවා නම් මට සතුටුයි. දරුකොත්තු ගෑන් මල්ලි වුණත් මං ගැන කිව්වම මට මේ වීඩියෝ එක මම 100 පාරක් විතර බැලුවා. ඒ කියන්නේ අපි අව්‍යාජ වෙන්න ඕනේ නේ. ආත්මාර්ථකාමී වෙන්න හොඳ නැහැ. අපි පරාර්ථකාමී වෙන්න ඕනේ. අපි බෙදා ගන්න ඕනේ. අතේ තියෙන දේ බෙදා ගන්න ඕනේ. සමහරක් විට හෙට නැති වෙන්න පුළුවන්. අනිත් දන හම්බ වෙනවා අපිට නේ. වැටුණත් නැගිටලා දානවා කඩේ වහලා ආවේ. දැන් වෙලාව 9 අමාරයි. හරි. අද බිස්නස් වලට මොකද වෙන්නේ? ඒක කවර් කරන්න හෙට පුළුවන් කියලා දන්නවා. ඔව්. එනවා දැන් කට්ටිය කැමතිත් නෑ දැන් වහනවා කියලා. මේ වැඩේට අනිවාර්යෙන් තියාගන්න එපා. මේ වැඩේ කතා කරේ. උදේ කතා කරා 1යි ගානට 6යි 4ට විතර එන්න කිව්වා. ඉතින් මේක මගේ හීනයක් ඇත්තටම මෙතනට එන එක. ඉතින් ඒක හැබෑ වුණාට පස්සේ මට එක දවසක් කඩේ හොව කියලා ඉතින් මගේ හීනෙට මං ගියා වගේ අදහසක් මට ආවේ. ගිහිල්ලා ඉවරයි. ඔව්. ගිහිල්ලා ඉවරයි. දැන් තව අවුරුදු 5කින් ඔයාගේ හොඳම කාලේ, ඒ කියන්නේ පීක් එක, සුපර් පීක්. ඒ කාලේ වාට තියෙන ජීවිතේ සතුටින් ඉන්න. ඒක තමයි ඔයා සතුටින්. ඒ වෙනුවෙන් ඔයා මේ වැඩ කරන්නේ. ඒ ගෝල් එක වෙනුවෙන්. ඉතින් හීන දිනනවා සත්තයි. තාත්තා පොඩ්ඩක් පෙන්නමුනේ. පෙන්නමු. තාත්තා එන්න පොඩ්ඩක්. පුතාගෙන ආඩම්බරේද? ආඩම්බරය ඇත්තරම. කොච්චරක් ආඩම්බරේද? ඇත්තරම ආඩම්බරයි ඉතින් හොඳටම. දැන් ඉස්සර මහන්සි වුණා වැඩ කරානේ. ඔව්. දැන් මහන්සි වෙන්න වැඩ කරන්න ඉඩ තියලා නෑ පුතා. පුතා විතරක් නෙමෙයි මුළු පවුලම අද ශක්තිමත් දුවලා විතරක් දුවලා දෙන්නයි පුතයි. එතකොට පවුල ශක්තිමත්. තාත්තා ගොඩක් මහන්සි වෙන්න ඇති මේගොල්ලන්ව ලොකු මහත් කරන්න. අද එයාලා ප්‍රතිඵල අරන් එනවා. අද එයාලා ජයග්‍රහණය පවුලට අරන් එනවා. ඒක දකිද්දි සන්තෝෂ ඇත්තරම. වෙන්දර කට්ටිය මොකද්ද කියන තියෙන්නේ?
එන්න කියන කන්න පුතාගේ අපේ කෑම. එනවා ඉතින් ගොඩක් පොලිමේ ඉන්නවා. පොලිමේ ඉන්නවා. එතකොට ගමේ ආදරේ කට්ටියගේ සපෝට් එක කට්ටිය ඉතින් හැමෝම තරහකාරයෝ නෑ, ඊර්ෂ්‍යාකාරයෝ නෑ. එමත් ඉන්නවා ඉතින්. ඒවත් ඉන්නවනේ. ගමේ අනිවාර්යෙන් ඉන්නවනේ ඉතින්. ඒකට අපි වැටෙනවද? නෑ. එහෙම නෑ කවදාවත් ගණන් ගන්න ඉතින්. කවදාවත් ගණන් ගන්න බෑ. ගොඩක් ගම්වල දක්ෂතාවයේ ඉදිරියට නොවෙන්න හේතුව ඒව ගණන් ගන්න එක. ඒව ඇඟට ගන්න එක. ඒක සාමාන්‍ය දෙයක්. නෙගටිව් එනර්ජිස් අයින් කරලා දාන්න ඕනේ. පොසිටිව් එනර්ජිස් තේ ඉඳන් රෑ වෙනකන් කඩියා වගේ වැඩ. නොනවත්වා වැඩ. ඒක තමයි මොටිවේෂන් එක නේ. තාත්තා කියන්නේ මොකක්ද? තාත්තා පස්සෙන් ඇවිල්ලා සපෝට් එක දෙද්දි කොහමද? කරගන්න පුළුවන් ඕන දෙයක් නේ. වැටුණත් බය නෑ තාත්තා පස්සෙන් ඉන්න කියලා දන්නවා. ඕන දෙයකදී ඉන්න කිසිම බයක් වෙන්න දෙයක් නෑ. විශ්වාසය පුතාව. මොකද්ද කියන්න තියෙන අවසාන වශයෙන් පුතාට නොකියපු දෙයක් කියන්න බලන්න කවදාවත්. හැමදාම ඉතින් ආදරේ ඉතින් පුතාට ඉතින්. තාත්තා හග්ගයක් දෙන්න. එහෙනම් ප්‍රියා වගේ වෙන්න ප්‍රියාගේ තාත්තා වගේ තාත්තලා ඉන්නවා මේ ලෝකේ. ලංකාවේ වත් ප්‍රියාගේ තාත්තා වගේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. වා ප්‍රියා වගේ තරුණයෙක් වෙන්න පුළුවන්. අදින් පස්සේ දිරණ සටනට එන්න මේ ප්‍රියාගේ කතාව මොටිවේෂන් එකක් කරන්න. අයිබෝන්. අයිබෝන්.